ඒකින්ද අර සම්බන්ධ වෙලා කරන්න නිතරම එතකොට හරිය. නැත්තම් මේ සම්බන්ධ වෙනවා එපා වෙනවා. හරි? කියන්නේ කිසිම අදාළත්වයක් නැහැ වගේ නෝ අවුල්. හරි? මේ වාට තමයි කියන්නේ. හරි? හරි. අපි කරන්න ඕනේ මෙහෙම. දැන් ඔයා හිතන්නකෝ දැන් 9 වසරේ කියලා. හරි? ඔයා ඉන්නේ දැන් 9 වසරේ අන්තිම වාරය වගේ තමයි 9 වසරේ ඉන්නේ දැන්. තුන්වෙනි වාරය වගේ දෙවෙනි වාරය වගේ ඉන්නේ. හරි? ඔයා කරන්න ඕනේ ඔයාගේ බේසික් ටික හදාගන්න එක තමයි කරන්න. හරි? බේසික් කියන්නේ බේසික් මොනවද? බේසික් කියන්නේ මොනවද? තාප් එක හැම වගේ වැඩ නෑ. බේසික් කියලා කියන්නේ ඔයාගේ සුළු කිරීම හරියටම ඕනේ. හරි? සමීකරණ කියන දේ. හරි? අංක එක සුළු කිරීම. හරි? මම දැන් ලියන ගොඩාක් අය ඉන්නවා 11 වසරේ ඔයාලට ඉතුරු ටික ගේමක් නෑ. හරි? තියරි ටික දැනගන්න පුළුවන්. හැබැයි සුළු කිරීම බැරි නම් තියරි වලද කොර වෙනවා. හරි? සුළු කිරීම අනිවාර්යෙන් ඕනේ. සුළු කිරීම ඕනේ කියනවාද? එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම වගේ නෙමෙයි. හරි? භාග සුළු කිරීම. ඊට පස්සේ අර මුලින් බේසික් අතර කොහොමවත් ඕනේ. හරි? ඒ කියන්නේ මොනවද? එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, වැඩි කිරීමට අමතරව මොනවද? භාග. හරි? භාග සුළු කිරීම ඕනේ. ඊට පස්සේ වර්ගමූල. වර්ගමූලයක් අපි කොහොමද අයින් කරන්නේ? වර්ගමූලය දාන්නේ කොහොමද? ඊට පස්සේ ලඝු ගණන. අනම්මනම් මේ ටික තව දෙන පොඩි පොඩි සුළු කිරීම. හරි? කොහොමද සුළු කරන්නේ කියලා. අන්නේ සුළු කිරීම ටික අනිවාර්යෙන් ඕනේවා. 9 නම් ඉන්නේ. හරි? ඒ ටික ටික හදාගන්න. හදිස්සියක් නෑ. ඔයාලට කිසිම කලබලයක් නෑ. චුට්ට චුට්ට හදාගන්න තියෙන්නේ අර ෆවුන්ඩේෂන්. ඒක වටම කියන්නේ ඔයාලට 10යි මොකක් හරි ඉගෙන ගත්ත කියන්නකො. හරි ඔයා දන්න හොඳට ඔයාලට ස්කිල් ටික තියෙනවා. සුළු කිරීම හොඳට පුළුවන්. ඔයාලුත් දැන් ඉගෙන ගත්තා. ඒක පාවිච්චි කරන්න තියෙන්නේ. හරි? දැන් සමීකරණ මොකක් හරි ඉගෙන ගත්තා නම් සුළු කිරීම තමයි ඕන වෙන්නේ මේකට. හරි? සුළු කිරීම නිකන් අර තියෙන්නේ මේ ඔකරි උපකරණයක හොඳ තියුණු උපකරණයක් වගේ. හරි? හරියටම ගස් කපන හොඳ මන්නයක් වගේ එකක් තියෙන වගේ හොඳ එකක් තියෙනවා. අනිත් ඇයිද මොට මන්න. හරි? මොට මන්න දෙන්නේ අනිත් ඔයාලට තියෙන තියුණු උපකරණයක්. හරි? අන්න ඒ වගේ තමයි සුළු කිරීම. මොකද තියුණු උපකරණයක් තිබ්බොත් ඔයා ඉගෙන ගන්න ගස් කපන විදිය. හරි? ඒක තමයි ඔය තියරි වලින් කියන්නේ. මෙන්න මෙහෙම කපන්න කිව්වොත් ඒ මොකද ඔයා සිංගා කපලා ගහ වීමට දාන. අනිත් අය මොකද කරන්නේ? තියරි ඉගෙන ගත්තා නම් එක දන කපනවා කැපෙන්නේ නැහැ. මොකද අර මේක මොටයි. හරි? උපකරණේ මොට වුණාම වැඩේ කරගන්න බෑ. ඒ වගේ තමයි සුළු කිරීම කියන්නේ. හරි? ඔයාලට තියෙන සුළු කිරීම ඔක්කොම ටික හොඳට පුළුවන් වෙනවා. හරි? මොකක්ද තියෙනවා අවුලක් තියෙනවා දාන්න මම කියලා දෙන්න. මොකක් හරි ප්‍රශ්න තියෙනවා ඒ පාඩම කියලා දෙන්න. කිසි අවුලක් නැහැ. සුළු කිරීම හොඳට පුළුවන් වෙනවා. ඊළඟට අනිත් එක තමයි ඉගෙන ගන්න තියරි. හරි? ඉගෙන ගන්න තියරි. ඒකේ තියරි කියලා කියන්නේ දන්නවද දැන්? පරිමිතිය. පරිමිතිය කියන්නේ මොකද්ද? ඇත්තටම හරියට ඔලුවට ගන්න. නිකන් මට ඒ දිගට කිව්වොත් ඕක මේ මෙව්වා හොයන්න යන්න එපා. හරි? කියන්නේ වර්ගඵලය මොකද්ද? ඇත්තටම වර්ගඵලය කියවෙන්නේ මොකද්ද? පුළුවන් නම් අන්න ඒක හොයන්න. හරි? කියන්නේ ප්‍රශ්න අහන්න. හරි? හැමදෙස්සම අහන්න. ඇයි මේක වෙන්නේ? ඇයි වර්ගඵලය කියලා අපි දිග වැඩි කිරීම පල්ලා කියලා ගන්න. අපි වෙන මොකක් හරි ගන්න තිබ්බනේ. කියන හින්ද ගන්න යන්න එපා. හරි? එයා කියනවා අපි ටීචර් කියන දේ අපි ගන්න ඕනේ. නැත්තම් ඒක වවුල්නේ. නැත්තම් ගහන්න වෙනවා. හරිද? ඔය හැමතිස්සෙම යාළුවොත් එක්ක හරි කතා කරලා බලන්න ඇයි මේක වෙන්නේ. හරි? එතකොට මොකද හරි තියරිය අපි ඔළුවට ගත්තාම ප්‍රශ්නේ වෙනස් වෙන්න පුළුවන්. හරි? O level මීට වඩා අමාරු වෙන්න පුළුවන්. පට්ට A level පේපර් එකක් වුණත් අර දැන් ඉන්න සමහරක් කට්ටිය O level නේ අඩු වයසින් A level කරන අය අඩු වයසින් O level කරන අය මොකද කරන්නේ? ඒගොල්ලෝ මෙන්න මේ තියරිය හොඳටම වැටිලා තියෙන ඔළුවට. කියන්නේ මේකෙන් වෙන දේ හරියටම දන්නවා. හරියටම දන්න එකට මොකක්ද දුන්නත් හදනවා. අන්න ඒක තමයි ප්‍රශ්නේ. හරි? අර නොදන්න නොහෙන් මෙහෙන් අර කටපාඩම් මනා වර්ගඵලය නම් දිග වැඩි කිරීම පල්ල තමයි. හැබැයි දෙනවා දිග වැඩි කිරීම පල්ල නැති මොකක් හරි පල්ලක් නැති එකක් දෙනවා මේ අමුතු හැඩයක්. ඕක හොයන්න ගියොත් තමයි අපිට කියලා දෙන්නේ. අන්න ඒ වගේ තමයි. හරියටම මේක මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගත්තොත් ඕන ගානක් හදන්න පුළුවන්. කිසි අවුලක් නැතුව ඒකක් ගන්න පුළුවන්. හරි? අන්න ඒ වගේ ඉගෙන ගන්න තියරිය හරියට කරන්න ඕනේ. හරි? ඉගෙන ගන්න තියරිය හරියටම කරන්න ඕනේ. තුන්වෙනි එක තමයි මොකද්ද? සුළු කිරීම පුළුවන් ඉන්නව අනිවාර්යෙන් ඉගෙන ගන්න තියරිය හරියටම ඔළුවට දැනගන්න ඕනේ දෙවෙනි එක. අනිත් එක තමයි මේක යොදා ගන්න ඕනේ. හරි? යෙදී අපිට මොකක් කරන්නේ? අපිට පීනන්න ඉගෙන ගන්න. පීනන්න පුළුවන් මුලින් ප්‍රැක්ටිස් ගිහලා ස්විමින් ගිහලා මොකද පුළුවන් යන්න පීන ගන්න. අපි මොකද කරන්නේ? අපි අවුරුදු දෙක තුනක් විතර ඔය පීනන්න නැතුව නේ පීනන්න විදියකුත් තියෙනවා. නමුත් අපි පීනන්න නැතුව ඔය ඉන්න ගොඩරේලා. ඊළඟ පාර එකපාරට දැම්මම පොඩක් අවුල්. හරි? අන්න ඒ වගේ තමයි. හරි?
කරාටි වගේ ඉගෙන ගන්නවා ගහන ප්‍රැක්ටිස් කරන්න නැතුව ඉන්නවා මාස ගානක්. එක පාට වලියක් සෙට් කරනවා. හරි. යවු හිතෙන් වැඩ කරනවා නමුත් කකුල එන්නේ නැහැ. අතපය වැඩ කරන්නේ නැහැ මොකද හිර වෙලා. අන්න ඒ වගේ තමයි මෙන්න මේ යෙදීම් කියන්නේ. හරි. ඒ කියන්නේ ඉගෙන ගත්තට නෑ ඒක හැමදෙස්සෙම ප්‍රැක්ටිස් කරන්නත් ඕනේ. ප්‍රැක්ටිස් කරාම ඒක හොඳට ස්මූත් වෙනවා අපිට. නිකන් පෙළි ඊට පස්සේ කිසියම් විභාගයක් වල ආයෙ අලුතෙන් පාඩම් කරන්න එහෙම මුකුත් ඕනේ නැහැ. හරි. ඔන්න ඔක තමයි බේසික් එක 9 වසර කෙනෙක් නම් කිසි කවුලක් නැහැ. ඔය ටික කරාම 9 වසර පළවෙනි වාදිය දෙවෙනි වාදිය තුන්වෙනි වාදියට මෙන්න මේ ටයිප් එක තමයි කරන්න ඕනේ. කරන්න ඕන ටික නෙමෙයි මේ ටයිප් එකට මේක තමයි හර කරන්න ඕනේ විදිය. හරි. ඉගෙන ගන්න දේවල් විතර නෑ. නමුත් අපි කරන්න ඕන ටික මේ ටික හොඳට පුළුවන් කියනවා 10 වසර කොහොමද පුළුවන් 11 කොහොමද පුළුවන් වැඩේ කරන්න පුළුවන්. හරි. හරි. මේක 10 වසර කට්ටියටත් මේකම තමයි ඇප්ලයි කරන්න ඉන්නේ. හරි. 10 මුලේ ඉන්න කට්ටියට හරි අපි දැන් බලමු කෙලින්ම 11 10 අන්තිම සහ 9 අවසාන සහ 10 ඉන්න කට්ටිය තමයි ඒ ක්‍රමය. හරි. අපි දැන් බලමු 10 අවසාන සහ 11 අවසාන 11 වසරේ ඉන්නකට දැන් 11 එක පාටි දෙනවනේ 10 අන්තිම ඉන්නවා හරියන්නේ නැහැ බං මේ මට එකක් ගන්න ඕනි කියලා හිතනවා. දැන් මොකද කියන්නේ යන් ඉන්න ආරවලට කියනවා මට එකක් ඕනේ බං. උගින් පිස්සුද බං උඹට පුළුවන් දෙයක් ගන්න පිස්සු කරන්න එපා බං. හරිනේ. ඒ බැරි මේ උන් ටික කතා වෙනවා. ටිකක් පුළුවන් කියනවා. මේ ඕගම් පුළුවන් මටත් පුළුවන් ඒක ගන්න ඕනේ අපි ගන්න ඕනේ මේ. හැබැයි මම පේපරේ අමාරු වුණොත් මොකද කරන්නේ? පේපරේ අමාරු වුණා ඒක B එකක් වෙනවනේ බං. ඒකින්ද පොඩ්ඩක් අතල්ලා දාන්න. තායක කියනවා ටිකක් හොඳට වැඩි වැඩ පුළුවන් එකේ. ඕව මේ ටිකක් පුළුවන් ඒක දැන්ටම B මට්ටමේ ඉන්න මම ඒකට යන්න පුළුවන් හැබැයි හදිස්සියවත් ගැස්සුනොත් නේ. හදිස්සියවත් පේපරේ ගැස්සුනොත් බචන් B එකක් තමයි එන්නේ. හරි. අන්න ඒ වගේ වුණාම ඒ ටයිප් ඔක්කොටම මම මේ කියන ටයිප් විදිහට කරාම කිසි ප්‍රශ්නයක් නැතුව ඒකක් ගන්න පුළුවන්. හරි. පළවෙනි එක තියෙන අනිවාර්ය මොකද්ද? මේ පහුගිය පාඩම් සුළු කිරීම කොහොමද පුළුවන් ඉන්නුනා සුළු කිරීම කියන දේ බැරිම නම් මාසයක් එක මාසයක් හරි එක මාසයක් හෝ සති දෙකක් තුනක් විතරයි දෙන්න පුළුවන් වැඩි ගන්න බෑ එක මාසයක් හෝ සති දෙකක් එක මාසයක් හෝ සති දෙකයි සුළු කිරීම වලට හරි අර 9 වසරේ වගේ කල් ගන්න බෑ මාස ගණන් ගන්න බෑ මාසයක් ගන්නත් බෑ හරි මාසයක් ගත්තත් සති 3ක් වගේ දාන්න. සති 3ක්. ඕ සති 2ක්. හරි. සති 3ක් හෝ සති 2ක්. මොකද සුළු කිරීම කියන එක හොඳටම පුළුවන් වෙන්න ඕනේ. හරි. සුළු කිරීම හොඳට වෙගෙන මොකද එකතු කිරීම සුපිරියටම, කඩු කිරීම සුපිරියටම, ගුණ කිරීම බෙදීම සුපිරියටම. ඊට පස්සේ භාග සුළු කිරීම. භාග වර්ගමූල ඊට පස්සේ ඒ ටික හොඳට පුළුවන් වෙනවා. දෙවෙනි එක තමයි සමීකරණ. හරි සමීකරණ පුළුවන් කියන්නේ සබ්ජෙක්ට් එකෙන් 30ක් විතර පුළුවන් 130ක් විතර නිකන් ඊසි සමීකරණ වලින් තමයි ගොඩක්ම තියෙන්නේ. හරි සමීකරණ දන්නවා කියන්නේ වැඩේ තේරෙනවා. සමීකරණ තේරෙනවා කියන්නේ අනිවාර්යෙන් පාස් එකක් ගන්න පුළුවන්ම තමයි. හරි සුළු කිරීමයි සමීකරණය පුළුවන් කියන්නේ සුළු සමීකරණ ඇතුලේ තියෙන්නේ සුළු කිරීම තමයි. නම් සමීකරණ තේරුම් ගන්න එක වැදගත්. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොකද්ද වෙන්නේ? සමීකරණ පුළුවන් කියන්නේ සබ්ජෙක්ට් එකේ ඕන දෙයක්. ඒතර බීජගණිතය කියලා. බීජගණිතයට සමීකරණ ඕන වෙනවා. ඊට පස්සේ මොකද? අපි හිතමු මේ මොකක්ද? ප්‍රත්‍යක්ෂ කියලා ප්‍රත්‍යක්ෂ වලට සමීකරණ ඕන වෙනවා. ඊට පස්සේ ජ්‍යාමිතියට සමීකරණ ඕන වෙනවා. මොකද කෝණයක් දුන්නොත් කෝණ තුනක දුව 180 කියලා ලියාගත්තා. නොදන්න කෝණය හෙම්බුවා. හරි? හරි. ওই ටයිප් එකට මොකද කරන්නේ? සමීකරණ පුළුවන් කියන්නේ වැඩේ පුළුවන්. හරි. සමීකරණ මොකද කරන්නේ? සති අවසාන විභාගෙ ඉන්නවා. සති 3ක් ඕ දෙකක් පාවිච්චි කරලා සුළු කිරීම කරගත්තා. සමීකරණ ටික පුළුවන් කරගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? හරි. ඊට පස්සේ කරන්න ඕනේ. අර ඉගෙන ගන්න තියරි. ඉගෙන ගත්ත සහ ඉගෙන ගන්න. හරි. හරි. තියරි කවර් කරන්න ඕනේ. හරි. තියරි කවර් කරන්න ඕනේ. කවර් කරන්න කියන්නේ මොකද පහුගිය දිනවනේ භාග පාඩම කෙලවෙලා භාගය තේරෙනවා තුන් භාග තේරෙන්නේ නැහැ. අන්න ඒ වගේ මිස්ටේක් වෙච්ච ටික හදාගන්නයි ඕන මුලින්ම. හරි. අර ඒ කියන්නේ වර භාගයට තේරිච්ච ටික තියෙන්නේ මොනවද භාගයට තේරෙන පාඩම්? හරි සාමාන්‍යයෙන් තියෙනවා.
සමහර පාඩම් භාගයක් පුළුවන් ඉතුරු භාග නැහැ. අන්න ඒ වගේ භාග තියරි ටික කවර් කර ගන්න ඕනේ මුලින්ම. හරි. භාග තියරි ටික කවර් කර ගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ අපිට පුළුවන් මේ ටික කරාම ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? අපිට තියෙනවා තව තියරි ටික කවර් කර ගන්න ඕනේ. සමීකරණ ඕනේ. අනිවාර්යෙන් මොකද ඉගෙන ගන්න තියරිය හරියටම ඇප්ලයි කරලා දැන් තව ටයිම් නෑ. ටයිම් මදි දැන් ඉතින් ඔය දැන් 11 වසරේ කෙනෙක් තව මාස 6යි වගේ තියෙන්නේ. දැන් තියරිය ඔළුවටම දාගන්න අමාරුයි. හරි. ඒ කියන්නේ අර තියෙන දේ අර හරියටම ගන්න අමාරුට තේරෙනවා මදි. හරි. මොකද කරන්නේ? අපි ප්‍රැක්ටිස් කරන් යනවා. කරන් සමහරක් අයට තියෙනවා කරන් යද්දි තේරෙනවා අම්මා මේක නේද වෙන්නේ. මේක නේද වෙන්නේ. හරි. එහෙම ඒවා තියෙනවා. හරි. ඒ කියන්නේ දන්නවා දැන් සමහරක් එක්ක උට තේරෙන්නේ කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. හරි. දන්නවා දැන් විත්‍ය බඳින්න උගන්වනවා. හරි. විත්‍ය බඳින්න ගියොත් කර වැඩක් උගන්වනවා. හරි. වැඩක් උගන්වන උට කරන්න කලින් උගන්වනවා මේක මෙහෙමයි බඩන් වෙන්නේ මේක මෙහෙන්ද මෙහෙම වෙනවා මෙහෙන්ද මෙහෙම වෙනවා මේකයි වෙන්නේ. උනාට උට තේරෙන්නේම නැහැ. එහෙමම ඉන්නවා. හරි. දැන් කියන කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. හැබැයි උට මොකද කරන විදිහ කියලා දෙනවා. මෙහෙම කරපන් මෙහෙම කරපන්. ඊට පස්සේ උ කරගෙන යනවා. හරි. කරගෙන දවස් දෙකක් යද්දි අම්මා දැන් නිවන් තේරුනේ මෙන්න මේක මෙහෙම නේද වෙන්නේ කියලා. ඌ ඇවිල්ලා අපිට කියලා දෙන්නේ. හරි. ඕක දැනගන්න අපි කිව්වේ කියලා. හරි. එහෙමම ඉන්නවා. අර ඔයාලා සෙට් වෙලා ඇති. උට කරන් යද්දි ටිකක් වෙලා අම්මා තේරෙනවා මෙන්න මේකින්ද මේක වෙනවා. මේකින්ද මේක වෙනවා. හරි. අන්න ඒකින් තමයි නේද මේක වෙන්නේ කියලා ඌ ඇවිල්ලා අහනවා. අන්න ඒ වගේ වැඩ වෙනවා. හරි. ඒකින්ද ඔබ දෙන්නේ සමහරක් එක්ක තේරෙන්නේ නැහැ වගේ නම. හරි තේරෙන්නේ නැහැ මේක කරන් යද්දි කියනවා. ලාවට තේරෙන කරන විදිය කරන් යද්දි මොකද වෙන්නේ? තේරෙනවා මේක කරන්න ඕනේ. හරි. ඒකට කරන්න ඕන අපි ප්‍රැක්ටිස් එක තමයි භාවිතය. හරි. භාවිතය තමයි ඕනේ. ඒ කියන්නේ පාවිච්චි කරන්න ඕනේ. හරි. දැන් වාර සමීකරණ හැදුවා. සමීකරණ හදනවා වරකට ගණන් 5ක් විතර හැදුවා. මේක මෙහෙම වෙනවා. හරි. සතියක් විතර ඇද්දි උන්ට සමීකරණේ වෙන දේ තේරෙනවා. තේරුණාට පස්සේ මොකද වෙන්නේ? මේක මෙහෙමයි නේද බා වෙන්නේ කියලා ඌ වෙයිලා අපිට කියලා දෙනවා. මේක ඕනේද? ඔබට කියලා දෙන්නද කියලා. අහනවා. හරි. අන්න ඒ වගේ තමයි. හරි. ඒකින්ද 10 වසරේ අවසානයේ වගේ ඉන්නවනම් 11 වසරේ මුල වගේ ඉන්නවනම් ඔයා කරන්න ඕනේ මෙන්න මේ ටයිප් එක. හරි. හරි. සුළු කිරීම කරන්න ඕනේ වගේ හති දෙයක් තුන පාවිච්චි කරලා සුළු කිරීම විතරමක් හදන්න. හරි. විතරමක් හදලා ඒක පුරුවන් කරගන්න. සමීකරණ ටික අනිවාර්යෙන් ඕනේ. සමීකරණ නැතුව මුකුත් කරන්න බෑ. හරි. තියරි පරණේව කවර් කරගන්න ඕනේ අනිවාර්යෙන්. හරි. කියන්නේ 9 වසරේ 10 වසරේ ගොඩක් දින් 9 10 වසරේ තමයි කවර් කරන්න. එනකොට 9 ප්‍රැක්ටිස් කළාම 10ට එන්නේ. ඒ ටිකම තමයි 10 තියෙන්නේ. තේරෙන්නේම නෑ වගේ 9 ගිහි බලන්න. හරි. 9 පාඩම් වීඩියෝස් තියෙනවා 9 පාඩම් තියෙනවා. ඒව බලලා 10ට එන්නේ 10 බලන්න. 10 පොඩ්ඩක් කර වැඩි දියුණු කරලා විතරයි තියෙන්නේ. මොකද 9 තමයි බේසික් එක තියෙන්නේ. හරි. ඊට පස්සේ කරන්න ඕනේ අර ඉගෙන ගන්න දේවල් ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරාට පස්සේ මොකද වෙන්නේ? අර බලනවා අපි අර ගාන හරියටම තේරෙනවා. හරි. වර්ග බලය කියන්නේ මොකද? දිග වැඩි කිරීම පාළුව විතරක් නෙමෙයි. ඒක තියෙනවා තව දේවල්. මොකද්ද මේ ඇත්තටම වර්ග බලයකින් තේරුම්. සමහරක් කට්ටි ඉන්න දැන් සමහරක් අය කියන එක තේරුමක් නෑ බං. ඔක ඉගෙනගෙන වැඩන්නව පාඩම් කරලා දාපන් කියලා. හරි. එහෙම කරලා කරන්න යන්න එපා. හරි. ඒක කරන එකෙන් වෙන්නේ තමන්ට ඒකක් එයි. හරි. තමන්ට ඒකක් දෙන්නදී තමන්ට ලකුණක් එයි. හැබැයි තමන් මාර මානසික අපහසුතාවයකටපත් වෙනවා. දන්නවද දැන් ඔය ක්‍රිකට් ගහන්න යනවා. හරි. ගහන්න යනවා. ඔබ බෝලේ බලන්න එපා. හරි. දකුණට කැපුණත් පත්‍රය කැපුණත් කෙල්ල අරපන්. හරි. එල්ල අරපන්. හරි. බඩ ඒ වැඩක් නැහැ නේ. සමහරක් අය ඉන්නවා බෝලේ කැපෙන වැත්ත උත් වැඩක් නැහැ. කෙල්ල අරපන් වදින එක වදිනවා අනිවාර්යෙන් අය වදිනවා බය වෙන්න එපා. ඔබ ගහපන්. හරි. මොකද යනවා. ඉතින් මැච් එක තියෙන මැච් එකට මෙදින් ප්‍රැක්ටිස් මැච්. හරි. මෙදින් මැච් එක. ප්‍රැක්ටිස් මැච් එකේ එකක වදිනවා ධර්මෝට වදිනවා 6 5 ඒව 4 5 ආයේ වදිනවා ඕවරේට. හරි. වදිනවා. දෙවෙනි එකේ වදින්නේ නැහැ. හරි. තුන්වෙනි එක තේරෙන්නේ නැහැ. ඇඟේ ඇවිල්ලා වදිනවා අරහේ වදිනවා මෙහෙ වදිනවා. තේරෙන්නේ නැහැ බෝලේ මොකද වෙන්නේ බං. අද කෙල වෙලාවම මට තේරෙන්නේ. හරි. අන්තිමට කොහොමද විභාගේ වද්ද ගන්න පුළුවන්. හරි. විභාගේ මැච් එකේදී වද්ද ගත්තා. හැබැයි එතනින් එහාට මොකද වෙන්නේ? මේ මැච් එකෙන් ජීවිතේ ඉවරනද නැහැ. ඊට පස්සේ තියෙනවා තව මැච් තියෙනවා. හරි. තව මැච් වලට යද්දි මොකද වෙන්නේ? අර බලපු කට්ටිය බලනවා මූ පොල්ලඩි කාරයෙක්ද? මූ කොහොමද මේකට කරේ? හරි. ඊට පස්සේ බලන්න දැන් එතනින් එහාට තව තරම් කරුවන්නේ. දැන් ගමේ බෝල දාද්දී අපේ නෙමෙයි ඉන්ටර්නැෂනල් ගහක් තියෙන්නේ.
ඊට පස්සේ හොඳට ප්‍රැක්ටිස් කරලා හොඳට තේරුම් ගත්ත ටෙක්නිකල් දන්නේ උන් තමයි ළඟට එන්නේ බෝලර්. උන් දන්නවා මූ පොල්ලඩිකාරයා උට මූ බෝලේ බලන්නේ අත බලන්නේ කැපෙන පැත්තක් මුට වැඩක් නැහැ උන් කෙල්ල අරින්න ඩයිල. එහෙනම් උට කරකෝ දානවා. මැච් දෙක තුනක් ගහනවා වැඩි හරියන්නේ නැහැ. ඌ ෆේල් වෙලා යනවා නේ. එහෙමම ඉන්න ඕන දාන්න. හරි. අන්න ඒ වගේ තමයි මේ තියරි හරියට ඔළුවට දාගත්තේ නැතුව. හරි. අත බලලා මේ වත අර හොඳට තියරි දන්න එක බලන හොඳට කැපෙන්න පැත්තනේ. විරාට් කොහ්ලි වගේ ඌ කැපෙන පැත්ත අරහිට යවනවා මෙහෙට යවනවා ඌ බල තමයි ගහන්නේ. මොකද එහෙම වුණාම හයියෙන් ගහන්න අමාරුයි. ලකුණු 6 5ක් 4ක් වදින්නේ නැහැ. නමුත් උගේ ලකුණු අකණ්ඩව තියෙනවා. හරි. 60 ලකුණු නම් 60 62 64 ওই විදිහට ටික වැඩි වෙන්නේ. හරි. අර වගේ එකපාරට 80 ගිහිලා ආයි බිඳුවට ඇවිල්ලා 40ට ගිහිලා 80ට ගිහිලා ආයි ඉස්සරහට එහෙම නැහැ. උට මානසික පීඩනයකුත් නැහැ. හරි. ඒ උට පීඩනය තියෙන්නේ දවස් ඉම්ප්‍රූව් කරන්න. අරුට තියෙන්නේ මට අද වදී දුන්නේ අමුතු සීන් එකක් ඕ ඉන්නේ. හරි. කියන්නේ කිසිම තර්කානුකූල බවක් නැහැ. කිසිම මේකක් නැහැ. අර ඌ ඉන්නේ වෙනම සීන් එකක. අර එකයි ඉන්නේ මොකද ඌ දන්නවා මට වැරදිච්ච තැන දන්නවා. වැරදිච්ච තැන ඌ දන්නවනම් ඌ ඒක හදා ගන්නවා. අරුට මොකද වැරදිච්ච තැන දන්න ඌ දැනගෙන ගහන්න බෑ. හරි. වරදින්න මොකද්ද කියලා ඌ දන්නෙත් නෑ. හරි. වරදින එකක් නෑ මට වැරදිනාද කොහෙද දන්නේ මම ගහන්න එකම පාව හරි. එහෙම නෙමෙයි දන්නේ. අරුට නෙමෙයි ඌ දන්නවා මාට මෙතනට කැපුණාට තව වැඩියෙන් කැපුණා. අන්න ඒක තමයි අර අත බලලා ඌ ඉගෙන ගන්න අලුත් දේවල්. අන්න ඒ වගේ තමයි අර තියරි හොඳට දන්නේ. හරි. ඔයාලට පාරවල් දෙයක් වදිනවා නම් ඔයා දැනගන්න ඕන තියරි ටික හොඳට ඔළුවට දාගන්න. ඔළුවට දාගෙන පාරවල් ටික ගහන්න පුළුවන් එක තමයි අන්තිමට හොඳ දානවා කියන්නේ. හරි. නිකන් ඒකක් ආවට අර වැඩි ඔක්කොම දින්න ලෝකෙ දින්නා වගේ නෙමෙයි මොකද එතනින් එහාට ඉවර වෙන්නේ නැහැ. ඕනම එකක් එහෙමයි. දැන් හිතන්න ඔය මේ ලංකාවේ ටීම් එකට ගියවම කියන්නේ ජීවිතේ දින්නා වගේ තමයි හිතෙන්නේ. නෑ එතනින් එහාට තියෙනවා දිගටම කන්ටිනියු කරගෙන එක තමයි දිනන්නේ. ඕනම දෙයක් එහෙම එකපාරක් දෙකක් දින්න කියලා ඌ ලෝක විදිහට වෙන්නේ නැහැ. එහෙනම් කලාතුරකින් අරනේ කාටවත් දිනන්න බැරි එකක් දිනන්න ඕනේ එහෙම. හරි. එහෙම නැහැ. හරි. උසෙන් බෝල්ට් උනත් වීරයෙක් වුණේ මොකද හැමදාම ඌ අකණ්ඩව එක දිගට දින්නා. හරි. දිනන එක වැඩි දියුණු කරා. හරි. අන්තිම ටිකේ පොඩ්ඩක් අඩු වුණා. ඒ වගේ තමයි අර අකණ්ඩව දිගටම ගියා. ඒ වගේ තමයි තියරි ඔළුවට දාගෙන අකණ්ඩව යන්න ඕනේ. හරි. ඔන්න ඔය විදිහට වැඩේ කරොත් එහෙම මොකද අපිට අනිවාර්යෙන් අර ඕන පේපරේ අමාරුද වේසිද ඒ වැඩන්නේ අපි ප්‍රොසෙස් එකේ යනවා දිගටම ගියාම අනිවාර්යෙන් ඒක ෂුවර්ම තමයි හරි ඒක කවුරුත් ගන්න නෑ බලෙන් ඇදලා ගන්න නෑ මේ කිසිම පීඩනයක් නැතුව ගන්න පුළුවන් හරි එතකොට පීඩනය යන ඔළුවට දාගෙන්නේ අද වදීද දවසනේ වැඳලා යන්න වෙන්නේ හැම දෙයියන්ට වැඳලා ඒත් යන්න වෙන්නේ ඒ ගිහිල්ලා කෙලවෙනවා නැත්නම් හරියනවා හරි ඒකින්ද අර එක දිගට ටෙක්නිකල් අර හදිස්සි මොකද වෙන්නේ කියලා දැනගෙන ගියාම තමන්ට පුළුවන් මොකද වෙන්නේ අද මොන පේපරේ ආවත් අදාළ විදිහට ඇඩ්ජස්ට් වෙලා ලකුණු ටික මැච් එක ගන්නවා වගේ මේක ලකුණු ටික ගන්න. හරි. තියරි ටික කියලා දෙන්න හරියටම ඒ කියන්නේ මොකද්ද වෙන්නේ කියලා එකේ ඉඳන්ම කියලා දෙන්න. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ අනිත් එක්ක දිගටම මේක ඉන්නවනම් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ කරගන්න පුළුවන්. හරි. හරි. ඕනම දෙයක් තිබ්බ ගැටලුවක් තිබ්බ මොකක් හරි පාඩම් ගන්න නැත්තරි මොකක් හරි යන ගණන් ගැන මොකක් හරි තිබ්බොත් අනිවාර්යෙන් දාන්න අනිවාර්යෙන් කියලා දෙනවා.